අපේ රටේ රාජ්‍යත්වය එය ආදර්ශ කොටම පෙන්වා දෙන කාරණයක්. එකී රාජ්‍යයට බුදුදහමේ අනුහස ලබා දෙන්න නිබඳවම එදා මෙදා තුර ඓතිහාසික වශයෙන් වගේම වර්තමානික වශයෙන් පවා තම දායකත්වය මෙහෙවර සපයපු අසල්වැසි රාජ්‍ය අපේ මිතුරු රාජ්‍ය අප අසලින්ම සිටින බලවතා බවට පත්වනු ඉන්දිය රාජ්‍යයේ රාජ්‍යත් එලෙසමයි රාජ්‍ය නායකත්වයත් එලෙසමයි බුදුදහම තමන්ගේ රාජ්‍යයේ නිල ආගම ලෙස භාවිත නොකලත් බුදුන් වහන්සේ උපන් දේශය ලෝකේ ශ්‍රේෂ්ඨ ශාස්ත්‍රවරයන්න් වහන්සේ නමක ජන්මලාභය ලැබූ දේශය ඒ නිසාම බුදුදහම කිසිදු ලෙසකින් දෙවැනි කොට නොසලකා ලැබිය යුතු ගෞරවය උපහාරය නිරන්තරයෙන්ම ලබා දෙන්න ඉන්දිය රජය විවිධ කාරණා සිදු කරන බව අපි දන්නවා. එකී විවිධ වූ කටයුතු අතරේ වර්තමාන ඉන්දිය භූමි භාගය තුළ ඇති බෞද්ධ සිද්ධාස්ථාන සියල්ල වඩා ශක්තිමත්ව නගා සිටවන්න වඩා චිරස්ථායී ලෙස පවත්වාගෙන යන්න ලබා දෙන දායකත්වයක් අනුපමේයයි. ඒකේ අනුපමේය මෙහෙවර සඳහා දඹදිව් තලයේ වර්තමාන රාජ්‍ය මෙහෙවන දඹදිව් තලයේ නායකත්වයේ හොබවන අග්‍රාමාත්‍ය ශ්‍රී නරේන්ද්‍ර මෝදි මැතිතුමන් දඹදිව් තලයෙන් අපට ලැබුණු ඒ උතුම් ජයශ්‍රී මහා බෝධින් වහන්සේ වැඳ පුදා ගැනීම සඳහායි මේ මොහොතේදී මේ පුණ්‍යවන්ත භූමියට පා තබනු ලැබුවේ. උඩමළුවේ වැඩ කරන ජයශ්‍රී මහා බෝධින් වහන්සේ මේ සියලු බෞද්ධ සිද්ධාස්ථාන අතර අප හැමෝටම වඩා ඉහළින් වැඩ සිටින්නේ. අප හැමෝටම නායකත්වයක් දුන් මේ ලෝකවාසී ජනතාවට යා හැකි මගක් යා දුන් ලෝකයේ පූජිත ශාස්ත්‍රූවරයන්න් වහන්සේ නමක් ලෙස ලෝකයට අමිල දහමක් දේශනා කළ ශාස්ත්‍රූවරයන්න් වහන්සේ නමක් ලෙස උන්වහන්සේ උසස් තැන්හිම සලකන නිසායි. ඒ නිසායි උන්වහන්සේට එතරින් පැමිණෙන විවිධ විදේශිකයන් වැදුම් පිදුම් කළත් ඒ අය අතරේ අපි දකින අතිශය දුර්ලභ සිදුවීමක් ලෙස හඳුන්වන්නට පුළුවන් විදේශීය රාජ්‍ය නායකයෙකු ජයශ්‍රී මහ බෝධින් වහන්සේ වැඳ පුදා ගන්නට පැමිණෙන මේ අවස්ථාව පිළිබඳව අපට හඳුන්වා දෙන්නට පුළුවන්කම ලැබෙනවා. ඒ අවස්ථාව සඳහා ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරාජ්‍යයේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමන් ඒ වගේම ඉන්දියා අග්‍රාමාත්‍ය ශ්‍රී නරේන්ද්‍ර මෝදි මැතිතුමන් ඒ වගේම රජයේ නියෝජනය කරන මැති ඇමතිවරුන් දේශපාලන ප්‍රධානීන් ඉන්දියා රජයේ නියෝජිතයන් පල්ලේකම සිරිනිවාස මහානායක ස්වාමින් වහන්සේගේ අනුශාසනා පරිදි වන්දනාමාන කරන අවස්ථාවයි අපි දකින්නේ පුද පූජා පවත්වන අවස්ථාවයි අපි දකින්නේ ජයශ්‍රී මහ බෝසමිඳුන් උදෙසා කරන මහා පින්කමක් ලෙස උඩමළුවේ වැඩ වාසය කරන උන්වහන්සේට මල් පුදා උන්වහන්සේට ආශිර්වාද කිරීම උන්වහන්සේට කාර්යයක් බවට පත් වෙනවා. එක්තරා ලෙස හත්කව වර්තමාන ලෝකයේ ඉපැරණිම වෘක්ෂය හඳුනා ගන්න ඔබ අදහා සෙවන දුන් ජයශ්‍රී මහ බෝධින් වහන්සේගේ දක්ෂිණ ශාඛාව. ඒ නිසා දක්ෂිණ ශාඛාව රැක ගැනීමත් දක්ෂිණ ශාඛාවට ආශිර්වාද කිරීමත් ජයශ්‍රී මහ බෝධින් වහන්සේ වැඳ පුදා ආශිර්වාද කර ගැනීමත් අප නිරන්තරයෙන් මේ ස්ථානයට පැමිණෙන ජනතාවගෙන් බලාපොරොත්තු වන ජනතාව සිදු කරනු ලබන මහා කාර්යයක් ලෙස හඳුන්වන්නට පුළුවන්. புத்த பகவான் ஒரு சாராருக்கும் ஒரு மொழியினருக்கும் ஒரு இனத்தவருக்கும் சொந்தக்காரர் அல்ல. முழு உலகில் இருக்கும் மக்கள் அனைவருக்கும் வாழ்க்கை பாதையை பெற்றுத்தந்த அந்த புத்த பகவான் ஞானம் பெற்ற புத்தகாயாவில் இருந்த அந்த அரச மரத்தின் முக்கியமான கிளை இன்னும் இந்த அனுராதபுரம் புண்ணிய ஸ்தலத்திலே கம்பீரமாக காட்சியளிக்கிறது. இதன் மூலம் புத்த பகவானுடைய ஆசீர்வாதம் அவருடைய அருள் அனுகிரகம் உலக மக்களுக்கு இருக்கிறது என்பது பரிபூர்ண உண்மை. அந்த வகையிலே அனைவருக்கும் வாழ்க்கை நெறிமுறையை வாழ்க்கை பாதையை பெற்றுத்தந்த புத்த பகவானுடைய அவருடைய அருளை பெறுவதற்காக இந்திய பிரதம மந்திரி நரேந்திர மோடி அவர்கள் இந்த இடத்துக்கு விஜயம் செய்திருப்பது விசேட அம்சம். புஷ்பங்கள் நிறைந்த மலர் தட்டை அவர் பூஜைக்கு வைத்து அங்கே ஸ்ரீ மகாபோதியின்
ஆசீர்வாதத்தை பெற்றுக் கொண்டிருக்கிறார்கள். நரேந்திர மோடி அவர்களை இலங்கை ஜனநாயக சோசலிச குடியரசின் ஜனாதிபதி மைத்ரிபால சிறிசேன அவர்கள், அதே போன்று அமைச்சர்களான மங்கள சமரவீர, கரு ஜெயசூரிய, துமிந்த திசாநாயக்க உள்ளிட்ட பலரும் அவரை வரவேற்று அந்த இடத்திற்கு அழைத்து சென்றிருக்கிறார்கள். அது மாத்திரமல்ல, இந்த அனுராதபுரத்தின் அஷ்டமஸ்தானத்துக்கு பொறுப்பாக இருக்கும், இந்த பௌத்த விஹாரைக்கு பொறுப்பாளராக இருக்கும் கலாநிதி பல்லேகம ஸ்ரீனிவாச தேரர் உள்ளிட்டவர்கள் இந்திய பிரதமரை அழைத்து சென்று இப்போது அங்கே ஆசீர்வாத பூஜை வழிபாடுகளிலே ஈடுபட்டுக் கொண்டிருக்கிறார்கள். සුප තිට්ටිත රත්තන් රාධපුරයේ සම දිට්ටිත දකින ශාක බවන්. සුබ මේක වර්ණබර මේක වනම්බර මේක හිබං ජයමෝදි මහං පනමාමි වරං. ජයශ්‍රී මහබෝධීන් වහන්සේ වඳින පුදින ජනතාව නිබදවම ජයශ්‍රී මහබෝධීන් වහන්සේ උදෙසා වන්දනාමාන කරන්නේ එලෙසයි. අපේ රටේ පළමු රාජධානිය නොයසේ නම් මේ රටේ ශ්‍රේෂ්ඨත්වය, මේ රටේ සංස්කෘතික විවිධත්වය, මේ රටේ ජනතාවගේ අභිමානය එසියල්ල නිර්මාණයවරු පුණ්‍යවන්ත භූමිය, මේ ඓතිහාසික භූමියේ පිහිටා තිබෙන, ඒ විතරක් නොවේ මුළු මහත් ශ්‍රී ලංකා ධර්ණී තලයේම පිහිටා තිබෙන, මුළු මහත් ලෝකයේ තුලම පිහිටා තිබෙන උතුම් බෞද්ධ ආගමික වස්තුවක් වේද ඒ ජයශ්‍රී මහ බෝධීන් වහන්සේ පමණයි. දළදා වහන්සේ හැරුණකොට බුදුන් වහන්සේගේ ජීවිතය හා වඩා සමීපවම සම්බන්ධ වුණු, උන්වහන්සේට බුද්ධත්වයේ සඳහා හේතුපාදක වුණු, උන්වහන්සේ පිට දුන්නු ජයශ්‍රී මහ බෝධීන් වහන්සේ ලිඛිත ඉතිහාසයට අනුව සියවස් ගණනාවක් මුළුල්ලේ අකණ්ඩව මෙලෙස වන්දනාවට පාත්‍ර වෙමින් අදටත් දෙස් විදෙස් බොහෝ බැතිමතුන්ගේ ගෞරවයට පාත්‍ර වෙමින් වැඩ වාසය කරන මහා පුණ්‍යවන්ත භූමියක්. අපේ රටට අවුරුදු 28කට පසුව පැමිණි ඉන්දිය ජනරාජ්‍යයේ වර්තමාන අග්‍රාමාත්‍යවරයා, ඉන්දිය ඉතිහාසය තුළ තිබෙන 15 වන අග්‍රාමාත්‍යවරයා, පසුගිය වසරේදී ඉන්දියාවේ බලයට පත් වුණු අග්‍රාමාත්‍යවරයා, එතුමන් ශ්‍රී ලංකාවට පැමිණීම තීරණය කිරීමත් සුවිශේෂ කාරණයක්. එසලෙස පැමිණීමෙන් අනතුරුව තමන්ට ශ්‍රී ලංකාවේ විවිධ කාර්යයන් සඳහා දායකත්වය ලබා දීමේදී ඒ උතුම් ජයශ්‍රී මහ බෝධීන් වහන්සේ උදෙසා වැඳුම් පිදුම් කරන්නටත් උන්වහන්සේ අසලට පැමිණීමට ලැබීමත් භාග්‍යයක් බවට පත් වෙනවා. ඒ ඓතිහාසික සිදුවීමක් බවට පත් වෙනවා. ශ්‍රී ලාංකේය ඉතිහාසයේ ලියවුණු ඓතිහාසික කාර්යයක් ලෙස හඳුන්වන්නට පුළුවන්කමක් ලැබෙනවා. ඉන්දියාව ආයාදෝ අශුභාදී ලබා ගැනීමයි මේ මොහොතේදී ඉන්දියා අග්‍රාමාත්‍යවරයා සිදුවන ලබනවා. අනුත්තරං පුඤ්ඤක්කෙත්තං ලෝකස්සාති දේන සත්‍ය වජ්ජේන පාතුකං රතනත්‍රයං නේතේන සත්‍ය වජ්ජේන පාතුකං රතනත්‍රයං නේතේන සත්‍ය වජ්ජේන පාතුකං රතනත්‍රයං ආකාරුණිකෝ නාතෝ ිතාය සග්ගපාණිනම් භූයත්වා පාරමී සබ්බාපත්තෝ සම්බෝධි මුත්තමං හේතේන සත්‍ය වජ්ජේන හෝතු තේ ජය මංගලං යන්තෝ බෝධියං මුරේ සංඛ්‍යානන්නන්ති වත්තනෝ එවං තුයං ජයෝ හෝතු ජයසු ජය මංගලං සක්කත්වා බුද්ධ රතනං ඕසදං උත්තමං වරං සම්දේ මනුස්සානං උදේ ධම්මරතනං ඕසදං උත්තමං වරං පරිලාභෝපසංගනං ධම්මදේජේන සොත්තිනානස්සන්තු පද්දවා සබ්බේ මයා උපසමින්තු තේ සක්කත්වා සංඝරතනං ඕසදං උත්තමං වරං පාවුනේයං සංඝදේජේන සොත්තිනානස්සන්තු පද්දවා සබ්බේ රෝගා උපසමින්තු තේ අංගින්චි රතනං ලෝකේ විච්ඡති විලා පුතු රතනං බුද්ධ සමන්නති තස්මා සොත්ති භවන්තු තේ අංගින්චි රතනං ලෝකේ විච්ඡති විලා පුතු රතනං ධම්ම සමන්නති තස්මා සොත්ති භවන්තු තේ අංගින්චි රතනං ලෝකේ විච්ඡති විලා පුතු රතනං සංඝ සමන්නති තස්මා සොත්ති භවන්තු තේ නවතු
මංගලං රක්ඛන්තු සබ්බ දේවතා සබ්බ බුද්ධානුභාවේන සදා සොත්ති භවන්තු තේ භවතු සබ්බ මංගලං රක්ඛන්තු සබ්බ දේවතා සබ්බ ධම්මානුභාවේන සදා සොත්ති භවන්තු තේ භවතු සබ්බ මංගලං රක්ඛන්තු සබ්බ දේවතා සබ්බ සංඝානුභාවේන සදා සොත්ති භවන්තු තේ මත්තත්යක්ඛ භූතානං පාපක්ඛා නිවාරණා පරිත්‍ස්සානුභාවේන අන්තු තේ සංඝපච්චේන කත්තයක්ඛ භූතානං පාපක්ඛා නිවාරණා පරිත්‍ස්සානුභාවේන අන්තු තේ සංඝපච්චේන කත්තයක්ඛ භූතානං පාපක්ඛා නිවාරණා පරිත්‍ස්සානුභාවේන අන්තු තේ සංඝපච්චේන පටමස්ථානාධිපති පූජ්‍ය පල්ලේකම ශ්‍රීනිවාස නායක ස්වාමීන් වහන්සේ ප්‍රමුඛ ගෞරවනීය මහා සංඝරත්නය විසින් මේ මොහොතේ පිරිස් සජ්ජහනා කරමින් ජයශ්‍රී මහා බෝධීන් වහන්සේගේ ආශිර්වාදය බුදුදහමේ ආශිර්වාදය ශ්‍රී ලංකාවට පැමිණි ඉන්දියා අමාත්‍ය ශ්‍රී නරේන්ද්‍ර මෝදී මැතිතුමන් සහ ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමන් වෙත ආශිර්වාද කිරීමෙන් අනතුරුව මේ මොහොතේ ඉහළ මාලයේ ඉහළ මළුවේ වැඩ සිටින ජයශ්‍රී මහා බෝධීන් වහන්සේ නිසා ආගමික වතාවත් පැවැත්වීමේ කටයුතු තවදුරටත් සිදු වෙමින් පවතින ආකාරය අපිට දකින්න ලැබෙන්නේ. විශේෂයෙන්ම අපිට පේනවා ජයශ්‍රී මහා බෝධීන් වහන්සේ ඉහළ මළුවේ වැඩ සිටින ජයශ්‍රී මහා වහන්සේ ආසන්නයේ තවත් පරිවාර බෝධීන් වහන්සේ ගණනාවක් මේ බෝධීන් වහන්සේ රැක ගැනීම උදෙසා ඉතිහාසයේ පටන් අපේ රාජ්‍යයේ රාජ්‍යත්වයට පැමිණි රජවරු විවිධ දුක් ගැහැත්හි මේ බෝධීන් වහන්සේ රැකගත් බව අපට වාර්තා වෙනවා. ඒ අනුව යමින් අද දවසේදීත් මෙලෙස ජයශ්‍රී මහා බෝධීන් වහන්සේගේ රැකවරණය උදෙසා විවිධ කටයුතු සිදු වෙමින් පවතිනවා. මේ මොහොතේ ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර දෙරටේ රාජ්‍ය නායකයන් වෙත ආශිර්වාද කිරීමයි ගෞරවනීය මහා සංඝරත්නය විසින් සිදු කරනු ලබන්නේ. ඒ වගේම ඉන්දියාවෙන් රැගෙන බුදුන් වහන්සේගේ ජීවිතය හා සම්බන්ධ ස්ථානයන්හි පස් කොටස් රැගෙන විත් ඒ සියල්ල බහලු මංජුසාවක් ගෞරවනීය මහානායක ස්වාමීන් වහන්සේ උදෙසා බහර දීමත් ඉන්දියා අමාත්‍යවරයා අතින් பௌத்த புனித ஸ்தலமான ஸ்ரீ மகாபோதிக்கு இப்போது பூஜை வழிபாடுகள் இடம்பெற்று அதன் ஆசீர்வாதத்தை இந்திய பிரதம மந்திரி அவர்களும் இலங்கை ஜனாதிபதி அமைச்சர்கள் உள்ளிட்ட பிரமுகர்கள் ஆகியோர் பெற்றுக்கொண்டார்கள். இந்த அஷ்டமஸ்தானத்துக்கு பொறுப்பான கலாநிதி பல்லேகம ஸ்ரீனிவாச தேரர் அவர்கள் இவர்களை அழைத்து சென்று அந்த பூஜை வழிபாடுகளில் ஈடுபடுத்தினார்கள். அது மாத்திரமல்ல, மிக முக்கியமான ஒரு வைபவமாக புத்த பகவான் இந்தியாவிலே கால் பதித்த ஞானம் பெற்ற முக்கிய இடங்களாக கருதப்படும் புத்தகாயா, அதே போன்று சாஞ்சி உள்ளிட்ட பல இடங்களிலே பெறப்பட்ட புனித மண் நிறைந்த பேழை இப்போது இந்த ஸ்ரீ மகாபோதி அமைந்திருக்கும் இடத்தில் வைப்பதற்காக இந்திய பிரதம மந்திரி நரேந்திர மோடி அவர்களால் அஸ்ரமஸ்தான அதிபதி கலாநிதி பல்லேகம ஸ்ரீனிவாச தேரர் அவர்களிடம் கையளிக்கப்பட்டது. பூஜை வழிபாடுகள், ஆசீர்வாதம் உள்ளிட்ட வைபவங்கள் நிறைவு பெற்று இந்திய பிரதம மந்திரி அவர்கள் இப்போது பிரதான பூஜை மண்டபத்திற்கு வருகை தர இருக்கிறார்கள். දඹදිව තලයෙන් ශ්‍රී ලංකාවට
වැඩම කළ තිලෝ ගුරු බුදුරජාණන් වහන්සේට බුද්ධත්වයේ සඳහා සෙවණ දුන් ජයශ්‍රී මහා බෝධින් වහන්සේ වැඳ පුදා ගැනීමෙන් අනතුරුව ඉන්දියා අග්‍රාමාත්‍ය ශ්‍රී නරේන්ද්‍ර මෝදි මැතිතුමන් දැන් රුවන්වැලි මහා සෑය වන්දනාමාන කිරීම සඳහා සහභාගී වීමට නියමිතයි. අප ඊටාම අතිශය විරලවයි මෙවැනි දසුණක් දකින්නේ. රටට විදේශිකයන් පැමිණියත් රාජ්‍ය නායකයන් පැමිණියත් අපේ රටේ බුදුනුවන් අතර පමණක් නොවේ මුළු මහත් ලෝකවාසී ජනතාව අතරම ගෞරවයට පාත්‍ර වුණු ජයශ්‍රී මහා බෝධින් වහන්සේ වැඳ පුදා ගැනීමට රාජ්‍ය නායකයෙකුගේ සහභාගීත්වය අපි දකින්නේ අතිශය දුර්ලභ අවස්ථාවක් ලෙසයි. දෙරටක් අතර පවතින ඓතිහාසික මිතුදම වඩාත් ශක්තිමත් වුණු මොහොතක්. ඒ සහ සම්බන්ධතාවය සියවස් ගණනාවක ඓතිහාසික යුගයක් දක්වා දිව යන බව ඔබ දන්නවා. ඒ ඓතිහාසික සබැදියාවත් සමග ඔද තෙදවත් වුණු ශ්‍රී ලංකාව ඉන්දියාව අතර පැවතුණු ඒ ඓතිහාසික මිතුදමේ සම්බන්ධතාවයේ උච්චතම අවස්ථාවක් ලෙස ශ්‍රී ලංකාවට පැමිණි ඉන්දියා ග්‍රාමාත්‍ය තුමන්ගේ මේ සංචාරය අනුරාධපුර පූජා භූමිය වැඳ පුදා ගැනීම අපට හඳුන්වන්නට පුළුවන්කමක් ලැබෙනවා. බොහෝ දෙනා අද දවසේදීත් අද සෙනසුරාදා දවසක් වීම නිසාත් සදැහැතියන් විශාල පිරිසක් මේ පූජා භූමිය වටා එක් රාශි වෙලා තිබෙනවා. ඒ සියලු දෙනාට තමන්ට සුහදශීලී ජන කොට්ටාශයක් ලෙස ශ්‍රී ලංකා වාසී සියලු ජනතාවට ආචාර කරමින් ඉන්දියා අග්‍රාමාත්‍යතුමන් මේ මොහොතින් නික්ම යමින් සිටිනවා. ඉන් අනතුරුව එතුමන් සහභාගී වන්නේ රුවන්වැලි මහා සෑයේ පවත්වනු ලබන ආගමික වතාවත් සඳහා සහභාගී වීමට නියමිතයි. දෙරටක් අතර පැවතුණු මිතුදම අපේ රටේ බහුමික අඛණ්ඩතාව ආරක්ෂා කර ගැනීම උදෙසා අප නිරන්තරයෙන්ම බුදුදහමත් එක්ක අත්වැල් බැඳගත් ජාතියක්. අපේ සංස්කෘතික වටපිටාව නිර්මාණය වුණේ බුදුදහමත් සමග. අපේ ජාතික හරපද්ධතින් නිර්මාණය වුණේ බුදුදහමත් එක්ක. ඒ නිසා ඓතිහාසික වශයෙන් පවා බුදුදහම ශ්‍රී ලංකාවත් අතර පැවතුණු එකී මිතු